සුබ දවසක් සියලුම දෙනාට. අද වීඩියෝ එකකින් ඔයාලට ගෙනාවේ 9 මිරිස් වගාවකට වර්ග අඩි 2000ක ටනල් එකක ඩ්‍රිප් සහ ෆොග් ඉරිගේෂන් එකක් කරපු ආකාරය ගැනයි. මේ ටනල් එකේ වැඩ කටයුතු තාම කරගෙන යමන් තමයි තියෙන්නේ. අපි අතර තමයි මේ ඉරිගේෂන් එක කරන්නේ. හරි, ඉතින් වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද මේ සිස්ටම් දෙක දාගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාගේ ගාඩන් එකට ඒ වගේම ඔයාගේ වගාවට තනියම ඉරිගේෂන් සිස්ටම් එකක් සවි කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ සඳහා අවශ්‍ය දැනුම අපි ඔයාලට නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, අපි මුලින්ම ටනල් එක ඇතුලේ ඩ්‍රිපර්ස් ලයින් ටික දාගෙන තියෙන්නේ කොහොමද කියලා බලමු. මෙතනදී අපි මේන් ලයින් එකට අරගෙන තියෙන්නේ අඟලේ PVC පයිප්. ඒ වගේම තමයි අඟලෙන් භාගයට රෙඩියුස් කරලා තමයි ලැටරල් ලයින් ටික අරගෙන තියෙන්නේ. ඒ හැම ලැටරල් ලයින් එකටම අපි මේ විදිහේ වෑල් දාගෙන තියෙනවා. ඉතින් මේ වෑල් එකට තමයි LDP පයිප් එක කනෙක්ට් වෙන්නේ. අපි මෙතනදී මිලිමීටර් 16 LDP පයිප් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේකම ටනල් එකේ උඩින් ෆොගර්ස් ලයින් 3ක් දාගෙන තියෙනවා. ෆොගර්ස් වලටත් වෙනම අඟලේ PVC වලින් තමයි මේන් ලයින් එක අරගෙන තියෙන්නේ. ඒකත් අඟලෙන් භාගේ T රෙඩියුසර් වලින් මිලිමීටර් 16 LDP පයිප් වලට දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ෆොගස් ලයින් තුනම අවසානයේ ලූප් කරගෙන තියෙනවා. එතනදී මේ විදිහේ LDP L connectors වගේම T connectors පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක අපි මේ විදිහට තමයි ලූප් කරගෙන තියෙන්නේ. හරි, ඉතින් අපි මේකේ අවසානයේ මේ විදිහේ water release valve එකක් දාගෙන තියෙනවා. ඉතින් අපි මේ විදිහට ලයින් එකේ water release valve එකක් දාගන්නේ මේ ෆොගස් ලයින් එකේ බටවල වතුර රැඳෙන්නේ නැති වෙන්නයි. හරි, මේ තමයි අපි ගන්න ෆොගස්. මේකේ අපි ලයින් එක ටිකක් කොට කරගෙන තියෙන්නේ මේ ටනල් එකේ හැටියට. මේ ලයින් එක ටිකක් දිග වැඩි නිසා. හරි, අපි මේ හෝල් පංචයකින් තමයි බට සිදුරු කරගන්නේ. එතනදී අපි දාලා තියෙන ලයින් තුන සිග්සැග් ක්‍රමයට තමයි පංච් කරගන්නේ. හරි, ඉතින් ඒ විදිහට තමයි ෆොගස් ලයින් තුනේ ටනල් එකේ ඇතුලේ වැඩ ටික අවසන් වෙන්නේ. අපි දැන් යමු ඩ්‍රිපර්ස් ලයින් වලට. හරි, ඉතින් ටනල් එකේ බිමට ගවුන් කවර් එකකුත් දාගෙන තියෙනවා. නමුත් මේ 9 මිරිස් පොට් ටික තාම අපිට කස්ටමර් ගෙනල්ලා දුන්නේ නැහැ. නමුත් අපි මේ පොට්ස් තියෙන තැන් මාක් කරගෙන ඒ තැන් වලට ඩ්‍රිපර්ස් ටික දාගන්නවා. හරි, ඉතින් අපි බලමු මෙතනදී ගන්න ඩ්‍රිපර්ස් මොනවද, ඒ වගේම කොහොමද ඩ්‍රිපර්ස් ලයින් ටික දාගෙන තියෙන්නේ කියලා. මෙතනදීත් අපි මේ විදිහේ හෝල් පංච් එකකින් බට පංච් කරගන්නවා. ඒ වගේම 4 ලීටර් නෙටාෆ්‍රීම් ඩ්‍රිප් එකකට අපි 2 way කනෙක්ටර් එකකින් ඇරෝ ඩ්‍රිපර්ස් දෙකකට දීලා තියෙනවා.
හරි දැන් අපි ටනල් එකේ ඇතුලේ වැඩ ටික ඒ විදිහට තමයි අවසන් කරගන්නේ. අපි දැන් බලමු පම්ප් යුනිට් එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. රයිට් මේක තමයි සිස්ටම් එකට. හරි ඉතින් ඔයාලට මේ පේන ලින්ද තමයි මේන් වෝටර් සෝස් එක. ඉතින් මෙතන අපි වෝටර් පම්ප් දෙකක් දීලා තියෙනවා. එක පම්ප් එකකින් වතුර ටැංක් වලට ෆිල් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි අනිත් පම්ප් එක සිස්ටම් එකට වතුර ගන්නෙ. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙන ලොකු ටැංක් එක අපි වතුර ස්ටොක් කරගන්නයි. ඒ වගේම අනිත් ටැංක් එක අපි අරගෙන තියෙන්නේ ෆර්ටිලයිසර් වලට. ඉතින් මෙතනදී අපි මේ ෆර්ටිලයිසර් පම්ප් එක හරහා කලවම් කරන්න වෙනම සිස්ටම් එකකුත් දාගෙන තියෙනවා. හරි ඉතින් මේ තියෙන්නේ සිස්ටම් එකට එන යුනිට් එක. මෙතන මෙෂ් සහ ඩිස් ෆිල්ටර් දෙකක්, එයාර් රිලීස් වැල් එකක් වගේම ප්‍රෙෂර් ගේජ් එකකුත් දාගෙන තියෙනවා. ඒ වගේම ඩ්‍රිප් සිස්ටම් එකට සහ ෆොග් සිස්ටම් එකට මේ විදිහ අපි වෙන වෙනම වැල් දෙකකුත් දාගෙන තියෙනවා. හරි දැන් ඉතින් මේ සිස්ටම් දෙකේම වැඩ ටික මේ විදිහට තමයි අපි අවසන් කරගෙන තියෙන්නේ. අපි දැන් ඉතින් බලමු මේ සිස්ටම් දෙක කොහොමද වැඩ කරන්නේ කියලා.